අයිබෝවන් ඔබට චර්ම රෝගයක් හෝ රෝගයක් නොවන අසාමාන්‍යතාවයක් හෝ පෙනුම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඔබ හමු යුතු කර්ම පුද්ගලයා වෙන්නේ චර්ම වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. සාමාන්‍ය MBBS වෛද්‍යවරයෙක් අති තරඟකාරී විභාගයකට මුහුණ දීමෙන් පස්සේ වසර 5ක පශ්චාත් උපාධි පුහුණුවක් ලබා ගන්නවා. ඒකෙන් එක වසරක් අනිවාර්යම විදේශගත පුහුණුවක්. ඊට පස්සේ ඒගොල්ලෝ MD විභාගයෙන් සමත් වෙන්න ඕනේ. චර්ම වේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට සහතික ලබන්න. මේ කවුද මේ සහතික ලැබපු අය කියන එක ඔබට දැනගන්න පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෙබ් අඩවිවලට පිවිසීමෙන්. ඉතින් මේ රෝහල් ඔවුන් පුහුණුව ලබන්නේ ඉතාම උසස් තත්ත්වයේ රෝහල් වල. ඒක නිසා ඔවුන්ට හැකියාව තියෙනවා ඔබගේ ගැටලුව නිසි ලෙස හඳුනා ගැනීමට, ඒ සඳහා අවශ්‍ය නවීනම ප්‍රතිකාර ලබා දීමට සහ ඒවෙන් හටගන්නා සංකුලතා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ හැකියාව චර්ම වේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙනවා.